කොහොමද ඔයාලට මම අදත් ඔයාලත් එක්ක රසම රස මාළු මිරිස් කරියක් අරගෙන තමයි එකතු වෙන්නේ. මේ මාළු මිරිස් කරිය මං කීරට හදාගෙන තියෙන තනිකරම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරි රස ව්‍යංජනයක් මේක. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා වීඩියෝ එකට යන්න කලින්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මම කොහොමද මේ රසම රස මාළු මිරිස් කරිය හදාගත්තේ කියලා. ඉතින් ඒත් එක්ක මම ඔයාලත් එක්ක කියන්න ඕනේ මේ මාළු මිරිස් මගේ පුංචි වගාවේ. ඇත්තරම පුංචි වගාවේ කියන්නේ මේක පොඩි හරිතාගාරයක් තියෙන්නේ මට. මගේ මහත්තයායි මායි තමයි මේක හදන්නේ. ඉතින් හරි ආසයි. මේ දවස් 45ක වගාව පුංචි තව පැල පුංචි ගොඩක් මාළු මිරිස් හැදිලා නැහැ. තව යන්තම් පළවෙනි මල් මුරෙන් මේ කරල් හැදෙන ගමන් තියෙන්නේ. බලන්නකෝ ඔයාලට පේනවා මේ හරි පොඩි ගස් තියෙන්නේ. ඒ වුණාට හරි සාර්ථක වගාවක් කියලා මට දැනෙනවා. ඉතින් මම මේ අලුත් වගාවේ කරල් කඩාගන්නේ අපිට රස ව්‍යංජනයක් හදන්න. මම මෙතනදී කරල් 10ක් විතර කඩාගත්තා මගේ වගාවෙන්. ඉතින් අපි මේක හදාගන්නේ කොහොමද බලමු. ඉස්සෙල්ලාම මම වතුර භාජනයක් අරන් මේ කරල් ටික හොඳට සෝදගත්තා. ඊට පස්සේ මේ කරල් මම 4ට පලන්න ඕනේ අපි. මොකද අපි කිරි දාලා උයන්නනේ යන්නේ. ඇත්තටම මම මේකට වෙන මොකුත් එකතු කරන්නේ නැතුව මාළු මිරිස් විතරක් හදන හැටි ඔයාලත් එක්ක කතා කරන්නේ. මාළු මිරිස් විතරක් හදන්න පුළුවන් අපිට. වෙන මොකුත් ඕනේ නැතුව මේකට පහේ ටික දාලා අපි කිරිට හදන්නේ කොහොමද බලමු. ඔක්කොම කරල් ටික මම මේ විදිහට හොඳට නැට්ට අයින් කරලා ඉවර වෙලා 4ට පලා ගන්නවා. මේ කරල් ටික මම ඔක්කොම කපනවා. ඊට පස්සේ අපි මේ කරල් ටිකට පහේ දාලා හදාගන්නේ කොහොමද බලමු. මම මේ කපපු කරල් ටිකට ඕන කරනවා ලුණු ගෙඩියක්, රාම්පි කරපිංචා, කුරුඳු පොත්තක්. ඊට පස්සේ වළඳක් අරගෙන මම ඒකට මේ කරල් ටික ඔක්කොම ඉස්සෙල්ලා අහුර ගත්තා. මේකට දැන් මම එකතු කරගන්නවා ලුණු, රාම්පේ, කරපිංචා, ඒ වගේම කුරුඳු පොත්ත. ඊට පස්සේ මම එකතු කරනවා සියඹලා කෑල්ලක්. ඊට පස්සේ උළුහාල් ටික. දැන් මේ අමු 3-5 කුඩු හැන්දක් එකතු කරගත්තේ. 5 කුඩු ස්වල්පයක්. දැන් ලුණු අපි රස අනුව තමයි එකතු කරගන්නේ. දැන් මේ දිය කිරි ටිකක් දාලා ඉවර වෙලා මම මේක ලිප උඩින් තියාගන්න යන්නේ. මේ කිරි ටික අයින් කරගත්තා. ඒක දාන්නේ අවසානයේ අපි බලමු මේක දාන්නේ කොහොමද කියලා. දැන් මේ දිය කිරි ටික එකතු කරලා මම මේක ඉස්සෙල්ලා ලිප උඩින් තියාගන්න හදන්නේ. මේක ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. විනාඩි 2ක් විතර තියලා තමයි මම මේ මිටි කිරි ටික දාගත්තේ. ඇත්තටම මේක වෙන මුකුත් එකතු කරන්නේ හරි පහසුයි, සරලයි. හැබැයි රස නම් හරි ඉහළයි. මොකද ඇත්තටම මේ නැවුම් කරල් ගන්නකොට එහෙම දෙයක් තියෙනවා. පුළුවන් තරම් අපිට අලුත් එළවලු හොයාගන්න පුළුවන්. අපි හදන හැම ව්‍යංජනයක්ම හරිම රසවත්ව හදාගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් මේ දීසි එකට අයින් කරා. බලන්නකෝ මේ හරි සුවඳයි, ඒ වගේම හරි රසයි. මම නම් හරි ආසයි පාන් වගේ දෙයක් එක්කලා කන්න. බත් වලටත් වඩා හරි රසයි එහෙම දෙයක් එක්ක කනකොට. ඉතින් මම අද ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.